සුබ දවසක් වේවා. මීට ඉස්සරලා අපි වීඩියෝ එකක් කරා ඉන්ටර්නැෂනල් ලයිසන් එක ගැන. එතකොට තවදුරටත් ඒක විවිධ අයට විවිධ ගැටලු තියෙන නිසා අදත් ඒක ටිකක් පැහැදිලි කරලා පොඩි වීඩියෝ එකක් කරන්න තීරණය කරා. මොකද්ද මේ ඉන්ටර්නැෂනල් ලයිසන් එක කියන්නේ? ලංකාවේදී ලයිසන් එකක් තිබිලා ඒ ලයිසන් එකෙන් පිටරටට ගියපුවාම පිටරටදී එලවන්න පුළුවන් වෙන ලයිසන් එක තමයි ඉන්ටර්නැෂනල් ලයිසන් එක කියන්නේ. එතකොට මේ ලයිසන් එකේ ගහලා තියෙනවා දිනයක්. ඒ දිනේ සිට මේක වළංගු වෙන්නේ අවුරුද්දක් පමණයි කියලා. ඒක තමයි නීතිය. එතකොට ඉන්ටර්නැෂනල් ලයිසන් එක වළංගු වෙන්නේ අවුරුද්දක් පමණයි. ඒකේ කිසිම විවාදයක් නැහැ. එතකොට උදාහරණයක් විදිහට සමහර අය කියනවා ජපානයට අපි ආවා කියමුකෝ. එතකොට ජපානයට එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා අවුරුද්දක් යනකම් මේක වළංගුයි කියන එක. හරි. ඒක ඇත්ත. හැබැයි ඒක ඇත්ත වෙන්නේ හරියටම ඒ දිනේට ලංකාවේදී ලයිසන් එක ගත්තා නම් පමණයි. නමුත් ලයිසන් එකේ ගහලා තියෙන විදිහට දිනයක් ගහලා තියෙනවා මේ දිනේ සිට අවුරුද්දක් වැලිඩ් කියලා. එතකොට බැරි වෙලාවත් ජපානයට එන්න මාස දෙක තුනකට ඉස්සරලා මෙයා ඉන්ටර්නැෂනල් ලයිසන් එක අරන් තිබුණා නම් ජපානයේදී ඒක අවුරුද්දක් වැලිඩ් වෙන්නේ නැහැ. හේතුව ජපානයට එන්න මාස දෙක තුනකට ඉස්සරලා අරන් තියෙන නිසා. ඔකත් විවාදයට පත් වෙලා තියෙන පොඩි ප්‍රශ්නයක්. නමුත් ඒක තමයි ඇත්ත.